අද අපි බලමු ඉතුරු කරන සල්ලි වලින් සල්ලි හොයන ක්‍රම පහක්. ඒ කියන්නේ ආයෝජනය කරන්න පුළුවන් තැන් පහක් ගැන. සාදරයෙන් පිළිගන්නවා Mind and Money YouTube channel එකට. අපි දැන් 50-30-20 රීතිය පාවිච්චි කරලා මාසිකව 120ක් සාර්ථකව ඉතුරු කරනවා. ඒක නියමයි. හැබැයි අපි අද කතා කරන්නේ ඒ ඉතුරු කරන සල්ලි නිකම් බැංකුවේ තියලා උද්දමනයට කන්න නොදී සල්ලි වලින් සල්ලි හොයන බුද්ධිමත් ක්‍රම පහක් ගැනයි. අද වීඩියෝව ඔයාගේ මුදල් අනාගතයේදී වැඩි කරගන්න තියෙන හොඳම මඟ පෙන්වීම වේවි. මුලින්ම ඔයාගේ ඉතුරුම් යොමු කරන්න ඕන money market fund එකට. සාමාන්‍ය saving account එකක තියෙන පොලියට වඩා වැඩි පොලියක් මෙතනින් ලැබෙනවා. ඒ වගේම මේකේ සල්ලි හිර වෙන්නේ නැහැ කිසිම වෙලාවක. ඔයාට ඕන වෙලාවක ආපහු ගන්න පුළුවන්. ඒ නිසා ඉතුරුම් වල පළමු පියවර තමයි money market. දෙවනුවට ඔයා ළඟ සැලකිය යුතු මුදලක් එකතු වුණාම භාණ්ඩාගාර බීල්පත් හෝ ස්ථාවර තැන්පතු ක්‍රමවල ආයෝජනය කරන්න. මේවා ලංකාවේ තියෙන අඩුම අවදානම් ආරක්ෂිතම ක්‍රම. සල්ලි ආරක්ෂිතව තියාගන්න සහ හොඳ ප්‍රතිලාභයක් ලබා ගන්න මේවා කදිමයි. තුන්වෙනි ක්‍රමය රත්තරන්. මතක තියාගන්න රන් ආභරණ නෙවෙයි. ආයෝජනයක් විදිහට ගන්න ඕනේ රන් කාසි හෝ රන් බිස්කට්. ලෝකේ ආර්ථික අර්බුද මොනවා ආවත් උද්දමනය පරාද කරන්න රත්තරන් වලට පුළුවන්. ඒ නිසා ඔයාගේ කලඹ තුල රත්තරන් අනිවාර්යයෙන්ම තියාගන්න ඕනේ. හතරවෙනි කොටස් වෙළඳපොළ ස්ටොක් මාකට්. හොඳ පදනමක් තියෙන සමාගම් ටිකක් තෝරගන්න. මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය ලබා ගන්න. අවදානම වැඩි වගේම ලාභයත් වැඩි. පස්වෙනි පියවර ඉඩම් සහ දේපළ. අනාගත දියුණුව පේන ප්‍රදේශයකින් ඉඩමක් අරන් දාන එක ලංකාවේ තියෙන සුපිරිම දිගුකාලීන ආයෝජනයක්. ඔයාගේ ඉතුරුම් මේ එක එක පියවරට ගෙනියන්න. හැම දෙයකටම වඩා වැදගත් රහස තමයි චක්‍රීය පොලිය. ලැබෙන පොලිය වියදම් නොකර නැවත නැවත ආයෝජනය කිරීම තමයි මේ චක්‍රීය පොලිය කියන්නේ. හැබැයි මතක තියාගන්න මේ මොන ආයෝජනය කරන්නත් කලින් අත්‍යවශ්‍යම දේ තමයි ඔයාගේ හදිසි අරමුදල. එමර්ජන්සි ෆන්ඩ් එක ගොඩනගා ගැනීම. හදිසියේ රැකියාවට හෝ සෞඛ්‍යයට ප්‍රශ්නයක් වුණොත් ඔයා ආයෝජනය කරපු තැන් වලින් සල්ලි නැවත ගන්න වෙන්නේ නැති වෙන්න ඒ හදිසි අරමුදල හරියට හදාගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරනවා. මේ වීඩියෝ එක හොඳයි නම් අපේ Mind and Money channel එක subscribe කරන්න. ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.